ඔයාලා පන්සලට රුපියල් 1000ක් දෙන්න මැලි වෙන ඔයාලා. ලෝභ හිතන ඔයාලා. මෙන්න මේ දේ පොඩක් තේරුම් ගන්න. දැන් කතරගම දේවාලය ළඟ මෙතන. නේද? දෙවුන්දර මහ දේවාලය තව මෙහා පැත්තේ. සීනිගම ඊට පොඩක් එහා. හැබැයි ඔයාලා ආවොත් එම අලුත් නුවර. ඔයාලා ආවොත් ඒ මහ විෂ්ණු දේවාලය දඹුල්ලට. අර කඩවර දේවාලයේ මේ අනුරාධපුරයට ගියොත් ඔයාලා මග වියදම් කොච්චරක් යනවද? රුපියල් අඩුම තරමේ 5000ක්වත් යනවා. පළතුරු වට්ටියට 2500ක් වේදම් කරනවා අපේ හාමුදුරුවනේ. අවුරුද්දට එක සැරයක්වත් මෙයාලා හැමෝම දේවාලයට යනවා. මම මේ දේවාලවල යන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. මග වියදම් 5000ක් වෙද්දී පළතුරු වට්ටියට 2000ක් වෙද්දී 7000යි. නේද පුතේ? එතකොට කපු මහත්තයා රුපියල් 1000ක්වත් දෙන්න එපයි. එතකොට රුපියල් 8000ක් වේදම් වෙනවා. හැබැයි දෙවියන්ට පිස්සුනේ ඔය දේවාලේ 37ක් ඇතුළට වෙලා පිළිමයකට වෙලා මෙහෙම කරගෙන ඉන්න දෙවියන්ට පිස්සුනේ. දෙවියෝ ඉන්නේ දිව්‍ය ලෝකේ. ඔය කිසිම දේවාලයක පුතේ දෙවිවරු නැහැ. මම බොහොම වගකීමෙන් කියනවා. කිසිම තැනක දෙවිවරු නැහැ. දෙවිවරු ඉන්නවා නම් පළතුරු වට්ටිය කකුලෙන් දෙවියන්ට පූජා කරන රටක් මම දැක්කමයි අපේ හාමුදුරුවනේ. අර කාලියම්මට පළතුරු පූජා කරන කකුලෙන් ඒකේ ඉන්න එක. දේවාලේ කපු මහත්තයා හොඳට කරටි කඩන්න අරක්කු බීලා ඉන්නේ. දෙයියෝ වඩි දෙතෙන්ට. මිනිස්සු පොලිමේ ඉද්දී අර එකට කියන සීසන් එක කියලා. මිනිස්සු ගොඩක් යන කාලේ මංගල්‍ය පවත්තන කාලේ. පළතුරු වට්ටිය මගින් උදුරගෙන දුවලා කුණු වලට පළතුරු වට්ටිය අල්ලලා සාක්කුවේ සල්ලි දා ගන්නවා. ඇස් දෙකෙන් දැකම මෙතන ඉන්න ඇස් දෙකෙන් දැකම මිනිස්සු මෙතන ඇති. මේවා බල දෙයියෝ නිහඬ වෙනවා නම් ඒතර දෙවියන් පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මතක තියාගන්න. නිසා දෙවියන් සංඝරත්නයේ වඳින්න පුදන්න එනවා පුතේ. ඒක අමතක කරන්න එපා. ඔබ දෙවියන් වඳින්න යද්දී දෙවියන් සංඝරත්නයට වැඳ නමස්කාර පූර්වක ගෞරව කරනවා කියන කාරණාව අමතක නොකළ යුතුයි. ඒ නිසා පින් සිද්ධ වෙයි. ඔය දේවාල හරඹේ නවත්තලා දැන්වත් පන්සලට එකතු